Good morning, Seneca. සිල්වා මහත්තයා ඉන්නවද? ඔව් සර්. සර් ඔෆිස් එකේ ඉන්නවා. ප්‍රදීප් එන්න ඇතුළට එන්න. වාඩි වෙන්න. සිල්වා මහත්තයා මට අර කැම්පස් කොල්ලත් එක්ක ටිකක් කතා කරන්න ඕන. අරුන් ගැනද? හා. සේනක අර කැම්පස් කොල්ල අරුන්ව ප්‍රශ්න කිරීමේ කාමරයට ගෙනියන්න. ප්‍රදීප් මහත්තයා එනවා. ඇයි සර් අපිව මෙහෙම ප්‍රශ්න කරන්නේ? අපි වරදක් කරලා නැහැනේ. අපි ප්‍රොෆෙසර් වැටිලා ඉන්නකොට දැකලා කිව්වා විතරනේ. රුන් කලබල වෙන්න එපා. ඔයා කියන දේ මට තේරෙනවා. මේකේ බරපතලකම ඔයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා අහනවා ඇයි ඔයාව මේ විදියට රඳවාගෙන ඉන්නේ කියලා. ඒකට හේතුව ඔයා තමයි මහාචාර්යවරයා මුලින්ම වැටිලා ඉන්නවා දැක්ක කෙනා. අපිට බලන්න ඕන මේ සිද්ධියට ඔයාට සම්බන්ධයක් තියෙනවද කියලා. මේක අපරාධයක්. එනිසා අපි හැම පැත්තකින්ම බලන්න ඕනේ. සමහර විට ඔයාට මේකට කිසිම සම්බන්ධයක් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ ආරක්ෂාවටත් අපිට මේ දේවල් දැනගන්න ඕන. දැන් අපි කතා කරමු. ඔයා මහාචාර්යවරයා එක්ක මෑතකදී කොහේ හරි ගියාද? ඔව් පෙරේදා අපි දෙන්නා මෙඩිකල් ෆාමසියට ගියා. හොඳයි. ඔයා ෆාමසිය ඇතුළට ගියාද? හොඳයි. පෙරේදා හරියටම කීවරේද ගියේ? මතකද? ඔව් සර්. හවස 5ට විතර වෙන්න ඇති. හරියටම වෙලාව මතක නැහැ. ඒත් 5ට විතර. මතකද? එතකොට එතනදී මොනවද සුද්ධ වුණේ? විශේෂ දෙයක් නැහැ. මහාචාර්යතුමා බෙහෙත වගයක් ගත්තා. අපි ටික වෙලාවක් එතන හිටියා. මේ පරීක්ෂණය ඔයාට අසාධාරණයක් කරන්න නෙවෙයි. ඇත්ත හොයාගන්නයි. සමහර වෙලාවට ඇත්ත හොයන එක බොරුවට වඩා භයානකයි. ස්තුතියි. සිල්වා මහත්තයා, මට මේ කොල්ලා අල්ලගෙන තියන්න ඉන්න එකේ තේරුමක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මට වෙනමගක් පේනවා. මේක ටිකක් සංකීර්ණයි වගේ. මේක ඉක්මනින් ඉවර කරන්න ඕනි. මම ඉක්මනින්ම ඔබට තොරතුරක් දෙන්නම්. කොල්ලව නිදවස් කරන්න. ඔයාලාගේ උපරිමය කරන. මම ඔයාලව විශ්වාස කරනවා. හරි ඇති වල්ලපට්ට කන්දැන් ටික පටවන වැඩේ දැන්ම පටන් ගනිල්ලා. උඹලාගේ වැඩේ හරියට කරනවා නම් ප්‍රශ්නයක් නෑ. දැන්ම වැඩ පටන් ගනිල්ලා. කුමාර් ඔය සුගත්ත කතා කරපන් කෝටිකක්. ඌ හෙනට බය වෙලා වගේ. හරි සර් මන් සුගත්ත කතා කරන්නම්. පොලිසියට මාට්ටු වෙන්න කලින් ඌව සංසුන් කරපන්. ඌව ගානට හසුරවන්න පුළුවන්? අනිවාර්යයෙන් සර් මන් සුගන්ත හොන්ඩට තේරුම් කරලා ඕක වැඩිය බය පෙන්නුවොත් පොලිසියට අහු වෙනවා. ඌට කියපන් ඕන දෙයක් මං බලාගන්නම් කියලා. බය නැතුව ඉන්න කියලා. ඌට පිස්සු හෙඩිලා වගේ ඇති. මන් දන්නවනේ ඌවා. හරි. අර වල්ලපට්ට කඳන් ටික රෙඩි කරලා තිබ්බ. ඒවා අදම එවන්න ඕනේ. අමතක කරන්න එපා. අදම එවනවා සර්. සේරම ලැස්ති. පරිස්සමෙන් වැඩ ටික කරපන්. අනිවාර්යයෙන් සර්. බය වෙන්න එපා.
මේක හරිම පැහැදිලි. ෆාමසි හිමිකරු මහාචාර්යවරයාට වැරදි බෙහෙතක් දීලා. ලකටීගේ සීමා අඩු කරන බෙහෙත් වෙනුවට. ලකටීගේ සීමා වැඩී කරන බෙහෙතක්. මේක හිතාමතයේ කළ දෙයක්. ඔෆ්සිසුන් දෙන්නත් කට උත්තර දීලා තියෙනවා එදා උදේ ඔය ෆාමසියට ප්‍රොෆෙසර් එක්ක ගියා කියලා. ඔව් වන්න පුළුවන් රොවි. දැන් මට පැහැදිලි ඉන්නේ ෆාමසි හිමිකරු ප්‍රොෆෙසර් මරණ හිතගෙන තමයි මේ වැඩේ කළේ. සාර් කියන් මේ ෆාමසි හිමිකරු ඝාතකයා කියන එකද? ඒක තමයි සත්‍ය. කියංකො දැන් මොකක්ද වෙලා තියෙන අවුල? මචං පොලිසියට මා සැකහිති. ඒ කොහොමද? ඒ කොහොමද කියන්න දන්නේ. ඊයේ ෆාමසියට කෙනෙක් ආවා. ඒ ආපු කෙනා මීට ඉස්සර ඇවි නෑ බං. ඌ ගෙනාවේ ඩොක්ටර්ගේ බෙහෙත් වට්ටෝරුවමයි. ලොක්කට කීවද? කිව්වා. පයිස්සම ඉන්න කිව්වා. මේක මිනී මැරුවමක් බං. ලොක්කට පිටින් අපිට මුකුත් කරන්න බෑනේ. උඹ මේකට පැකලුනේ මම හින්ද. උඹ තනි කරන්නේ බං. උඹ බය නැතුව ඉදහංකො. ඔය පව්කාර වැඩේට මම කැමැත්තක් තිබුණේ නෑ බං. උඹ බය නැතුව ඉදහංකො. කරන්නම දෙයක් නැති වුණොත් නඩුව මම බාර ගන්නම්. උඹ දැන් ඵලයන්. සාර් කියන් මේ ෆාමසි හිමිකරු ඝාතකයා කියන එකද? ඒක තමයි සත්‍ය. ඒත් අපි දැනගන්න ඕන ඇයි එහෙම කළේ කියලා. මේක පුංචි නඩුවක් වුණාට මේක පිටිපස්සේ මනුස්ස ජීවිතයක් තියෙනවා. කියන්නන් ප්‍රදීප්. කිව්වා මට ඔයාට ගොඩක් වැදගත් දෙයක් කියන්න තියෙනවා. කොහෙද ඉන්නේ? පාක් එක ඉස්සරහා පඩික මාරුව උඩම මිනිහෙක් යට කරන් ගිහින්. මිනිහේ එතනමයි. මම හොස්පිටල් එකට යන ගමන්. අපි ෆාමසි හිමිකරුව අතඩංගුවට අරන් ප්‍රශ්න කරන වෙනවා. හරි. මම මේ ගැන DIG එක කතා කරන්නම්. හරි සිල්වා මම ඔතනට එන්නම්. Adu katawa, angle tiene punu katawa. Kalua ba, larana, arana, sarana, arana. Pura
වැටිලා තියෙන්නේ හැමතැන නෙමතැන රැඩි සිද්ධාමයක් යනවා දික්කට මසල්ලි බල්ලි තල්ලිලි මුදස්සා එනිසා සිදුවන හානියලෝ ඌ මුන්දෙනවාගේ මුත්තක පොට්ටි දුන්යනවා ජීවිත අරන් රෙස් එකට back to the truth untrue state ඇකිලා තියෙන්නේ මේ කේග උරේ එන්නව දකින්නව හඳුනනවා coming see I end the fight live a day like rain